guys, good morning travellers. ඉතින් අද මම ටස්මේනියාවේ travel කරන්න හදන්නේ. ටස්මේනියාවේ තියෙන ලොකුම ඩෑම් එක බලන්න. ඒ කියන්නේ උස්සම ඩෑම් එක. මෙහි තියෙන ඒක ඒරියා එක හරිම ලස්සනයි කියලා මට travel කරපු අය කිව්වා. ඉතින් අපි අද හිතුවා ඩෑම් එක බලන්න. ඩෑම් එක බලන අතරතුර අපි හිතුවා චෙරි පිකින් කරන්න. ඒ වගේම බ්ලූබෙරීස් ඒ වගේම ස්ට්‍රෝබෙරීස් ෆාම් එකක් අපි යන මග තියෙනවා. ඉතින් අපි හිතුවා ඒ බෙරි පිකින් එකත් කරලා මේ ඩෑම් එකත් බලලා එන්න. දැන් අපි බෙරි ෆාම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් දැන් බලා ගන්න එන්ට්‍රන්ස් එක. The gin locally, and it's our fruit. It's put these little metal discs about that big, like a dog tag, hanging out in the raspberries somewhere. If you happen to be lucky enough to find one, you have to take it to the shop. You get a free bottle of gin. You just have to find one first. I don't know where the bottles are, like the tags are, but I can guarantee the bottles are in the cool room, so it's a genuine thing. You just have to find the tag. Got it. Hello guys, මේ තියෙන්නේ රාස්බෙරි. අපි මුලින්ම කනන් පටන් ගන්නේ රාස්බෙරි. හරිම රසයි. චූටි පොඩි ඇඹුල් ගතියක් තියෙනවා. ඒ වුණාට හරිම රසයි. ඇත්තරම යාළුවනේ මෙතන තියෙන හොඳම දේ තමයි අපි ලංකාවේ කවදාවත් දැකලා නැති බෙරීස් වර්ග. ඇත්තරම අපි ලංකාවේදී ගොඩක් වෙලාවට බ්ලූබෙරිවත් හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මේ අපි ලංකාවේදී දැකලා නැති බෙරි වර්ග ඕන තරම් කන්න පුළුවන්. කියන්නේ අපිට මේක එන්ට්‍රන්ස් ඩොලර් 5යි. එතකොට ඒ ඩොලර් 5ට අපිට බ්ලූබෙරි, රාස්බෙරි, ඒ වගේම බ්ලැක්බෙරීස්, එතකොට ස්ට්‍රෝබෙරීස්, ඒ වගේ ගොඩක් බෙරි වර්ග තියෙන, ඒ කියන්නේ ඔක්කොම බෙරි වර්ග තියෙන ෆාම් එකක්. ඉතින් ඒක නිසා අපිට හරිම වර්ත් මේක. මොකද ඩොලර් 5කට අපිට ඕන තරම් අන්ලිමිටඩ් කන්න පුළුවන් බෙරි වර්ග. දැන් අපි පටන් ගත්තේ මේ රාස්බෙරි වලින්. පුදුම රසක් රාස්බෙරි. ඇත්තටම හොඳට ඉදිලා තියෙනවා. ඒක නිසා ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක මාර එක්ස්පීරියන්ස් එකක්. ලංකාවේදී අපිට ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. අපි දැන් රාස්බෙරි වලින් පස්සේ එන්න ස්ට්‍රෝබෙරි කඩන්න. ස්ට්‍රෝබෙරි ලයින් එක තමයි දැන් තියෙන්නේ. හැබැයි ගොඩාක් ස්ට්‍රෝබෙරීස් නම් අඩුයි. මං හිතන්නේ ඊට කලින් දවස්වල අය ඇවිල්ලා කඩලා සමහර විට ඉවර වෙලා ඒ වගේ. හැබැයි සාමාන්‍යයෙන් අපිට කඩලා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඕකේ මම ඔයාලට පෙන්නන්නම් මෙහි ස්ට්‍රෝබෙරීස් කොහමද වවලා තියෙන්නේ කියලා. මේ තමයි black beans.
මම හිතන්නේ අපි ලංකාවේදී මම කිව්වත් අර ලංකාවේදී අපි දැකලවත් නැහැ. මාත් අද තමයි දකින්නේ මේකත්. කාලේ බලන්න මම මොන වගේද කියලා. මේක නැත්තම ටිකක් ඇඹුල් ගතියක්. සමහර අය ඇඹුල් වලට ආසයිනේ. ඒත් මම පොඩ්ඩක් එච්චරම ඇඹුල් වලට ආස නැහැ. මෙහෙම දැන් ස්ට්‍රෝබෙරිස් කැඩුවා. ස්ට්‍රෝබෙරිස් නම් හරිම පැණි රසයි. ඒ වගේම තමයි රාස්බෙරි. මේක ටිකක් ඇඹුල් රසයි. මේ තියෙන සිල්වර් බෙරිස්. ඇත්තටම අනිත් බෙරි වලට වැඩිය ටිකක් පොඩි. බ්ලැක් බෙරි එකට වැඩිය ටිකක් පොඩි. සිල්වර් බෙරි එකක් කාලා බලන්න ඕනි මම මොන වගේද කියලා. තියෙන්නේ බ්ලූබෙරිස්. මේ තියෙන ටිකක් පොඩි පඳුරු වගේ බ්ලූබෙරිස්. හායි, ඉතින් අපි ගෝඩන් ඩෑම් එකට ඇවිල්ලා ඉන්නේ. ටස්මේනියාවල තියෙන හල්ස්ම ඩෑම් එක. මීටර් 140ක් උසයි. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඇත්තටම අවට හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේකේ කන්ස්ට්‍රක්ෂන් පටන් අරන් තියෙන්නේ 1964. මේක ඉවර කරලා තියෙන්නේ 1978. ඇත්තට මේ ගොඩක්ම ඩෑම් එකට වැඩිය මේ ඒරියා එක හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම ටස්මේනියාවේ ඉන්න කෙනෙක් නම් මේ ගෝඩන් ඩෑම් එක බලන්න ඕන. මේක ඇත්තටම මීටර් 140ක් උස ඩෑම් එකක්. දැන් අපි යන්න හදන්නේ ඩෑම් එක පැත්තට. ටිකක් ඩෑම් එකේ බන්ට් එක උඩට බහින්න, ඒ කියන්නේ ඒක අපි බහැලා බලන්න පුළුවන් අපිට. හරිම ලස්සනයි.
ඔයාලට පේනවා ඇති දැන් ඩෑම් එක පේනවා පහලින්. මේ වගේ යකඩ ස්ටෑර්කේස් එකකින් තමයි අපිට බහින්න තියෙන්නේ. පඩි 100ක් 200ක් වගේ බහින්න තියෙනවා. ඉතින් අපි ඩෑම් එක උඩට බහැලා බලමු මොකද්ද වෙන්නේ කියලා.
ඒ වගේම ටස්මේනියාවේ ඔස්ට්‍රේලියාවේ තියෙන ලස්සන තැනක වීඩියෝ එකක් මම ආයෙත් ගේන්න බලන්න. ඉතින් ආයෙත් තවත් ලස්සන තැනකින් ලස්සන ඉතින් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වීඩියෝ බලන්න, ඒ වගේම මගේ වීඩියෝ බලන වලට thank you. ඔන්න ඉතින් අපි ටස්මේනියාවේ තියෙන highest